චාෝ ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අපි අදත් ආවා අපේ අලුත්ම එපිසෝඩ් එකෙන් අපේ මේ ඉතාලියේ වෙරෝනා නගරේ ෆුඩ් රිවිව් ප්‍රෝග්‍රෑම් එකෙන් අද අපි ගෙනාවේ ඔයාලට ටිපිකල් ශ්‍රී ලංකන් මෙනු එකක් බලමු ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා මේ කෑම එක කොහොමද අපි දෙන්නට දැනෙන්නේ කියලා ඊළඟට තියෙනවා මොන හරි දේවල් ටිකක් කියන්න බලමු බලන්න මොනවද කියන්න තියෙන්නේ කියලා. අද අපි මේ මෙනු එක ගත්තේ මිස්ටර් ගැම්ම රෙස්ටෝරන්ට් එකෙන්. එයාලගේ සතියට දවස් දෙකක් මම හිතන්නේ මෙනුස් තියෙනවා. ඒ රෙස්ටෝරන්ට් එකේ විතරක් නෙමෙයි ගොඩක් රෙස්ටෝරන්ට් වල දැන් හැමදාම වගේ මෙනු තියෙනවා. ඉතින් අද අපි මේ මිස්ටර් ගැම් එක තමයි තීරණය කරුවේ රිවිව් එකක් දාන්න. දැන් අද තියෙන මෙනු එක තමයි ඉදියාප්ප මෙනු එකක් මම බොහොම ආදරය කරන ආස කරන මෙනු එකක් මේක. මේ මෙනු එක ඉදියාප්ප 50යි. ඊට අමතරව කුකුල් මස් හොද්දක්, චිකන් හොද්දක් තියෙනවා. පරිප්පු කරි එකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ සම්බෝලේ එකක් දීලා තියෙනවා. ඒ වගේම උළුදු වඩ 4ක් සහ ලුණු මිරිස්, ඒ වගේම කොකාකෝලා 1 ලීටර් බොටල් එකක් එයාලා ඔෆර් කරලා තියෙනවා. මේ ඔක්කොටම ඒගොල්ලෝ අපෙන් charge කරේ යුරෝ 20යි. ඒ වගේම කියන්න ඕන අපි හැමදාම එදත් කිව්වා වගේ අදත් කියනවා අපි මේ ගන්න කිසිම එකක් මේ අපි රිවිව් පර්පස් එකකට ගන්නවා කියලා ඒ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් බලමු එහෙනම් අපි මේක ඉස්සල්ලා ඒගොල්ලන්ගේ මෙනු එක අන්පැක් කරලා බලමු මොනවද තියෙන්නේ කොහොමද ප්‍රසන්ටේෂන් එක කියලා. ඇත්තටම සෑහෙන සුබදායකයි තියෙන විදිය. අපි ඒගොල්ලෝ හිතලත් මම මේක අනිවාර්යයෙන්ම කියන්න ඕන. මේ ඒගොල්ලෝ මේක මේ ඇලුමිනියම් ෆොයිල් එකේ තියෙන ෆොයිල් බොක්ස් එකේ ඒ වගේම මේ කරිස් සහ සම්බෝලා තියෙන කන්ටේනර්ස් ටික කොන්තෙනිතෝරේ ටික ඒගොල්ලෝ දාලා තියෙන්නේ ප්ලාස්ටික් ඒවල නෙමෙයි කාඩ්බෝඩ් මේවල. ඉතින් එතනත් අපි කියන්න ඕන අනිවාර්යෙන් ප්ලස් පොයින්ට් එකක් මොකද මේ පරිසරය ගැන යාලා ගොඩක් හිතලා තියෙනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා මිස්ටර් ගැම්ම රෙස්ටෝරන්ට් එකට. හරි එහෙනම් අපි ඉස්සරහට යන් ඊළඟ මේක අන්පැක් කරන්න කලින් මොන හරි අවසාන වශයෙන් කියන්න තියෙනවද බලමු. ඔව් ෂෙහන් බ්‍රෝ අද මම ආසම මෙනු එකක් තියෙන්නේ ඉදියාප්ප තියෙනවා. ඒක මම ආසම කෑමක් හදපු කෑමක් හදන්න දන්න කෑමක් දන්නව දනිතියා. ඒ හින්දා අපි බලමු ඉතින්. එහෙනම් අපි බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද මේක. ඔව් එහෙනම් අපි අපේ සෙකන්ඩ් ස්ටෙප් එකට ඇවිත් ඉන්නේ. අපේ වේට් චෙක් එක අපි චෙක් කරලා බලමු මේකේ වේට් එක මේකේ වේට් එක ගත්තු තින් ෂෙහන් බ්‍රෝ හිතන්නේ කොහොමද විස්තරය මේක මෙනු එකක් නේ මේකේ මෙහෙම දෙයක් තියෙනවා ඉදියාප්පනේ. එතකොට අර නිකන් රයිස් එකක් වගේ නැත්නම් වෙන මොකක් වගේ ලොකු බරක් එක්ක ලොකු පෝෂන් එකක් නෙමෙයි. ඉදියාප්ප මේගොල්ලෝ ඉදියාප්ප 50ක් දෙනවා කියලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔක්කොම කරි එකයි මේ දේවල් හැම එකත් එක්කම කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් තිබ්බොත් ඉදියාප්ප 50ක එකට මම හිතනවා ඇති කියලා. බලමු අපි එහෙනම් මේ චෙක් කරලා. මෙහෙම මේ ඔක්කොම තියලා බලමු එකපාරට. moment of truth. කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 315ක් තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොටම ග්‍රෑම් 150ක් අයින් කරමු. බොක්සස් ටිකටයි අරවටයි මේවටයි. එතකොට කිලෝ එකයි 100ක් 150ක් විතර තියෙනවා. මම හිතන්නේ පෝෂන් එක වේල පහ කිරලා බැලුවද එහෙම මොනවද? මම හිතන්නේ ඉතින් කිලෝ එකයි ග්‍රෑම් 150ක් කියන්නේ සෑහෙන හොඳ පෝෂන් එකක්. යුරෝ 20ක් නෙවුනේ අනිත් එක. ඉතින් අපි දැන් එකින් එක අන්බොක්ස් කරලා බලමු කොහොමද මොකද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පරිප්පු කරි එක. ලුණු ලුණු මිරිස් මිරිස මම හිතන්නේ චිකන් කරි එක. චිකන් කරි එක. කොච්චි සම්බෝල නේ. මම ආසයි කොච්චි සම්බෝල වලට. සැරට තියෙනවා නම් මම ගොඩක් ආසයි. ඔන්න තියෙනවා. ඉන්දියාප්ප 1 2 3 4 5. මම හිතන්නේ 10 ගොඩවල් පහක් තියෙන ඉන්දියාප්ප. කරන්න ඕනේ නෑනේ. මේ තියෙන්නේ අපි ඉන්දියාප්ප ගණන් කරන්නේ උළුඳු වඩ 4. උළුඳු වඩ. උළුඳු සුවඳ නම් එනවා හැබැයි. yes. මොකද මම මෙහෙ කාලා තියෙන ගොඩක් උළුඳු වඩවල
උළුදු කිව්වට පාම් පිටි තමයි තිබුණේ. ඉතින් හරි මං එක දෙයක් කන්ෆර්ම් කරගත්තා. හැඩේ කැතයි. හැබැයි උළුදුවට තමයි මොකද මේ වඩේ පැත්ත හිලක් තියෙනවා. කෑමට වීලු කරන්න හොඳ නෑ. හරි. මේක තමයි අපේ අද මෙනු එක. ඉස්කලින් කිව්වා වගේ ඉන්දියාප්ප උළුදුවඩ කොච්චි සම්බෝල ලුණු මිරිස් කුකුල් මස් පරිප්පු සහ කුකුල් මස් චිකන් ග්‍රේවි එකක් තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ අස්තජාර කරලා බලන්න. අපි ඒකටම උළුදු වඩෙන් පටන් ගමු. ඔව් මාත් කල්පනා කරේ ඒක තමයි. අපි ඉස්සෙල්ලා උළුදු වඩෙන් පටන් ගමු. අද ඉතින් ගුවන්ති නෑ. ඔව්. අද ශ්‍රී ලංකන් ස්ටයිල්. ශ්‍රී ලංකන් ස්ටයිල් අත් දෙකෙන් තමයි ගේම ගහන්න තියෙන්නේ. එහෙනම් බලමු කොහොමද කියලා. බලමු. අපි මුකුත් නොගා කාලා බලන්න. උළුදු වඩේ සුවඳ ආවා. රස නම් උළුදු නෙමෙයි. බලමු. උළුදු වඩේ කිව්වට මේක මේ කහ පාට නම් කහ දාලා හින්දා වෙන්නේ නැති. මම හිතන්නේ ඒක සමහර අය කහ දානවා සමහර අය කහ දාන්නේ නැහැ. උළුදු වඩේ කිව්වට මට නම් ඇත්තටම ඒක එහෙම ලොකු ටේස්ට් එකක් එන්නේ නැහැ. මමත් අපි බලමු ලුණු මිරිස් වල තාක්ෂ. ඔයත් එක්ක ලුණු මිරිස් එකේ හොඳට සැර තියෙනවා. ලුණු මිරිස් එකේ සුවඳක් තිබ්බා. සුවඳක් තිබුණා. සම්බෝලේ තමයි ඊළඟට චෙක් කරන්න බලමු. ලුණු මිරිස් හොඳයි. ලුණු මිරිස් හොඳටම කට දැවිල්ලයි. මම සාමාන්‍යයෙන් සැර කන කෙනෙක්. උළුදු වඩේ නම් මම කිව්වත් වගේ මම කලින්ම කියනවා මම නම් කැමති නෑ. නමුත් සම්බෝලේ මේ ලුණු මිරිසයි හොඳයි. රසයි සැර තියෙනවා ලුණු ඇඹුල් ගානට තියෙනවා. උළුදු වඩේ මට මේ තව එකක් තමයි මැද්දේ නිකන් අමු ගතිය. ඒක අමුද්දක් ගුණ හැබැයි. එහෙමද? නෑ උළුදු වඩේ සාමාන්‍යයෙන් තියෙනවා. මම උළුදු වඩ කද්දි සාමාන්‍යයෙන් ලංකාවේ හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඒක ක්‍රිස්පි ගතිය හරි ඔබියමෙන්තේ රස්නේ නැති නිසා ඒක හරි. නමුත් මේ ඇතුළේ අර සාමාන්‍ය උළුදු වඩ කියපුවම ඇතුළේ හරි සොෆ්ට් කියන්නේ මේ අර නිකන් එක්කෙනාගේ පදම තමයිනේ. ඔව් පදම කියන්නේ. ඕන එක්කෙනාගේ පදම කියන්නේ ඒ කියන්නේ සමහර අය ඒ කියන්නේ තනින් තනටත් වෙනස් වෙනවානේ. අපි ලංකාවේ උළුදු වඩේ ගත්තොත් හැමතැනම එකක් නෙමෙයි. දැන් මේකේ කොහොමත් අර ඒ කියන්නේ තියෙනවා මීට වැඩිය සොෆ්ට් ඒවා තියෙනවා. ඕකේ ඉතින් කන්න පුළුවන්. හැබැයි උළුදු වඩේ ටේස්ට් එක එන්නේ නැහැ. නෑ හරි. දැන් අපි ඊළඟට බලමු. ඉන්දියාව. ඉන්දියාප්ප කියන්නේ මම කැමතිම කෑමක්. මේ නිසා ඉන්දියාප්ප වලින් කට්ටිය මාත් එක්ක සෙල්ලම් කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් මෙයත් එක්ක සෙල්ලම් කරනකොට සෑහෙනම පරිස්සම් වෙන්න ඕන. මොකද මෙයා ඉන්දියාප්ප එක්ස්පර්ට් කෙනෙක් සහ හිටපු ඉන්දියාප්ප නිෂ්පාදකයෙක්. මේ තියෙන්නේ පරිප්පු කරි එක. මේක චිකන් ග්‍රේවි එකක් කියලා ලියලා තිබ්බනම් හැබැයි චිකන් නම් එහෙම නෑ කුටින්ම නෑ ජුඩි කෑල්ලක් තියෙන්නේ. තෙල් වැඩි සෑහෙන්න තෙල් තියෙනවා. ශ්‍රී ලංකන් ස්ටයිල් එකකින් හින්දා දන්නේ නැහැ මෙහෙම තෙල්ද පොඩක් වැඩිපුර තෙල් කනවනේ. හරි බලමු.
කරපිංච තියෙනවා, ගොරක තියෙනවා, කජු කෑල්ලක් තියෙනවා. හොඳයි. කජු කරියක් මම හිතන්නේ. චිකන් කෙසේ වෙතත් හරි. කජු වෙනුවට චිකන් වෙනුවට අපිට හම්බුණා මිරිසට හදපු කජු කරිය. මේ ජීවිතේ පළවෙනි පාට තමයි මම කජු මිරිසට හදලා තව සම්බෝල ටිකක් දාගන්නවා. සම්බෝල න රසයි. කොච්චි සම්බෝල? ඔව්. කොච්චි සම්බෝල මොන හරි තියෙනවා මේ තව මොකක් හරි ඉන්ග්‍රීඩියන්ට් එකක් දාලා මට හොයාගන්න බැහැ. මම ඉස්සෙල්ලා කාලා බැලුවා එක කෑල්ලක් කරා. ලුණු තියෙනවා. ඔව්. කැරට් තියෙනවා. මේ තැඹිලි පාට. yes. තව මොනවා හරි එකක් තියෙනවා. එක්ක කොත්තමල්ලි කොළ එක්ක ප්‍රෙත්සෙල් මොළ කොළ. හොයන්න බෑ. හැබැයි රසයි. රස දෙයට රසයි කියන්න බෑ. හදපු එක්කෙනා මේ වීඩියෝ එක බලලා නම් අපිට පොඩි යටින් කමෙන්ට් එකක් දාන්න මොනවාද දැම්මේ කියලා. දියප්ප ගැන කාලෙම කියමුනේ. ඔව්. මේ තියෙන්නේ කජු. කජු කරිය තිබිච්ච එකම කජු කෑල්ල. නෑ, ඒ කියන්නේ දවස් ගානේ කොහොමද අදම වෙනසක් වෙන්න පුළුවන්. අවුලක් නෑ ෂේප්. නමුත් යන්කෝ ඉස්සරහට මම කියන්නේ ඉදියාප් එක බේරගන්නෙත් මේ සම්බෝලේ. උළුදු වඩේ බේරගත්තෙත් මේ සම්බෝලේ. මොකද කියන්නේ? පරිප්පු එකත් අවුලක් නෑ. පරිප්පු එකත් අවුලක් නෑ. පරිප්පු එකත් අවුලක් නෑ. ලුණු මිරිස් සම්බෝල ඔක්කොම හොඳයි. හොඳයි. නමුත් මේන් ඩිෂ් එක විදිහට ඉදියාප්ප නම් තියෙන්නේ. ඉදියාප්ප එක මේ විදිහට මට නම් අවුල්. මටත් කියන්න තියෙන එක තමයි. එම ඉදියාප්ප කන්න අර ගොඩක් හොදි ඕන කියලා කියනනේ. මේකට හොද්ද දැම්මොත් සමහර විට මෙහෙම එකක් තියෙනවානේ. හැබැයි අර ඒ ෆෝල්ට් එක තව වෙනවා විතරයි ඒකෙන් වෙන්නේ. ෆෝල්ට් එක තියෙනවා. කන හරිය නම් ඉවරයි. ඉදියාප්ප තව 20ක් ඉතුරුයි. බඩ දෙකක් ඉතුරුයි. මහා ලොකු පෝෂන් එකක් නෙමෙයි වුණත් බඩ පිරුණා. බඩ පිරුණා. ඒ කියන්නේ බඩ පිරුණා කියන්නේ ලොකු ආහාර රුචියක් මට ආවෙත් නැහැ. හැබැයි නරකත් නැහැ. කමන්නේ මම සාමාන්‍ය පුරුද්දක් විදිහට කරන දෙයක් තමයි ඉදියාප්ප කාලා. හදන්න. ඒක හොඳයි. ඉතින් මගේ කොහොම තමයි විස්තරේ. අපි තව ඊළඟ සෙක්ෂන් එකේ දිනනවා ෆුල් රිවිව් එකට. ඒ කියන්නේ අපිට මේක දැනුනේ කොහොමද, මේකේ රහ කොහොමද, අපේ වෝට් එක දෙන්නේ ඊළඟ සෙග්මන්ට් එකේ. ඔන්න එහෙනම් අපි ඇවිත් ඉන්නේ අපේ ලාස්ට් සෙග්මන්ට් එකට. අපි වෝට් එක දෙන සෙග්මන්ට් එක. අපි වෝට් එක දෙන්න ඉස්සෙල්ලා මේවල තියෙන හොඳ නරක අඩුපාඩු තියෙන දෙයක් ඔක්කොම කියලා වෝට් එක දෙමු එහෙනම්. ඔව්. අනිවාර්යෙන් කියන්න අපි හැමදාමත් කියනවා මේක ඇවිල්ලා අපේ ඔනස්ට් අවංක අදහස. මේක වෙන කෙනෙක්ට වෙන විදිහකට දැනෙන්න පුළුවන්. ඒක නිසා අපි කාටවත් මේ මුකුත් කියනව නෙමෙයි. මේ අපි අපිට දැනෙන විදිහට අපක්ෂපාතීතව අද දවසේ අපිට මේ දැනෙන විදිහ ගැන තමයි අපි මේ කතා කරන්නේ. මුලින්ම අපි කතා කරමු. අපි මුලින්ම ප්‍රෝවා කරලා බැලුවේ, try කරලා බැලුවේ වඩේ ගැන. උළුදු වඩේ. උළුදු වඩේ මට නම් ඇත්තටම සාර්ථක නෑ. පළවෙනිම කාපු කෑල්ලේ ඉඳලම ලොකු සාර්ථකත්වයක් මම උළුදු වඩේ දැක්කේ නෑ. උළුදු වඩේ සුවඳ තියෙනවා. ඒ කියන්නේ ලුණු ඒවා මේවා ටෙම්පරාදු කරලාම මිශ්‍රණයට දාලා හරි අර එන සුවඳ තියෙනවා. සුවඳ තියෙනවා. ඊට පස්සේ රස නෑ. හරියටම හරි. ඊට පස්සේ ඒකත් එක්ක අපි try කරා කොච්චි සම්බෝලේ ලුණු මිරිසයි. කොච්චි සම්බෝලේ top notch සෑහෙන ලකුණු ප්‍රමාණයක් ස්කෝර් කරනවා. අර උළුදු වඩෙන් අඩු වෙන ටික කොච්චි සම්බෝලේ බැලන්ස් කරනවා. ඊට පස්සේ ඒකත් එක්ක වෙනවා කම්පැනි කරනවා මේ ලුණු මිරිස වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ලුණුයි මිරිසුයි විතරයි. එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද ලුණු මිරිස් අපි කාලා තියෙන විදියට නම් තව ඊට වඩා දේවල් තියෙනවා. සහ ලුණු මිරිසේ රසත් නෑ. ඇත්තටම ලුණු මිරිස් සමහරවිට අපි නිකනුත් කන වෙලාවල් තියෙනවා. ගෙදර හදන. නමුත් මේකේ එක පොඩ්ඩක් මදි සැර වැඩි කමක් තියෙනවා. මම සාමාන්‍යයෙන් සැර ගන්න කෙනෙක් ඉස්සෙල්ලත් කිව්වා ඒත් මට නම් ඒකත් ආයේ කොච්චි සම්බෝලේ තමයි කොහොම හරි උළුදු වඩේ ලුණු මිරිසයි බේරගන්නේ. ඊළඟට ඉදියාප්පේ.
එස්පර්ටෝ මෙතන ඉන්නවා. එයා කතා කරා ඉන්දියාප්පේ ගැන. ඉදියාප්පේ ගත්තොත් මට නම් ඉදියාප්පේ කියන්නේ වේලිලා වැඩි කියන්නේ මේක හාල් පිටි කියලා හිතෙනවා. මොකද සුදු පාට ඒ කියන්නේ පේන විදිහට මේක හාල් පිටි. සමහර අය හාල් පිටි පාන් පිටි දෙකෙන්ම කලවමටත් හදනවා. ඉතින් වැඩිපුර නියම් මේවා කරන්න වෙනවා ඉදියාප්පේ ගැන කියන්න ගත්තොත්. හරිද? මොකද ඉදියාප්පේ මේක මේ තැම්බීමේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වතුර අඩුවෙන් දාලා හරිම කොහොම හරි මට නම් සැටිස් නෑ. මටත් ඒක හිතනවා. දැන් මේ ඉන්දියාප්පේ අපි ක්ලෝස් අප් එකක් ගත්තොත් පේනවා මේ ඉන්දියාප්පේ දිලිසෙනවා. දිලිසෙන. ඒ කියන්නේ ආටිෆිෂල් ගතියක් තියෙනවා. ඉන්දියාප්පේ ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ. නමුත් මටත් ඔයා කියපු දෙයට එකඟ වෙන්න වෙනවා ඊළඟ මේ මොකද ගොඩක් වෙලිච්ච ගතියයි සහ නිකන් අර රබර් ප්ලාස්ටික් කන ගතියක් තමයි ඉන්දියාප්පේ දැනුනේ. ඒක ගොඩක් වෙන්නේ මිශ්‍රණයේ වතුර උණු වතුර සීත වතුර ඒ දෙකේ ප්‍රශ්නයකුත් තියෙනවා. තම්බන එකේ වෙලාවේ ප්‍රශ්නයකුත් තියෙනවා. වෙන්න පුළුවන්. නමුත් මේ අද දවසේ ඒ කියන්නේ යාළුවාගේ අනිත් දවස්වල ඉදියාප්ප කොහොමද කියන එක අපි කියන්න බෑ. සමහර විට අද දවසෙත් ඉදියාප්ප හදපු මේ ලොට් එකට අමතරව වෙන ලොට් එක මීට වැඩිය හොඳ වෙන්නත් පුළුවන්. මේ ඉන්දියාප්ප ගැන මම ඉතින් මොකද කියන්නේ නැහැ. මොකද යනවා ඉන්දියාප්ප. ඔස් ඊළඟට එනවා අපි පරිප්පුවට. පරිප්පුව හොඳයි. පරිප්පුවට ලකුණු දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉදියාප්පේට අවශ්‍ය විදිහට සමහර අය හොදි වැඩිපුර පරිප්පුව කන්න ආසයි. සමහර අය මේ විදිහට හින්දලා කන්න ආසයි. කුකුල් මස් කරියේ තියනවා කියපු හින්දා පරිප්පුව හොඳයි. කුකුල් මස් කරිය ගත්තොත් කුකුල් මස් නෑ. ඒ කියන්නේ ටේස්ට් එක ගන්න, ෆ්ලේවර් එක ගන්න කුකුල් මස් දාලා ඇති. නමුත් අර කජුත් තිබ්බා. මට නම් ඒක සැටිස්ුත් නෑ. මමත් ඔයා කියපු දෙයට අඩු වැඩි වශයෙන් එකඟ වෙනවා. පරිප්පුව සෑහෙන්න හොඳයි. අර ඉස්සෙල්ලා කතාවේ වගේම අනිත් කට්ටියව බේරගන්නේ කොච්චි සම්බෝලි වගේ මේකේ කුකුල් මස් හොද්ද නැත්නම් චිකන් ග්‍රේවි එක බේරගන්නේ පරිප්පුව. මේ චිකන් ග්‍රේවි එකේ අපි ක්ලෝස් අප් එකක් අරන් බලමු. පේනවා කොච්චර තෙල් තට්ටුවක් තියෙනවද කියලා. මට හිතෙන විදිහට මේගොල්ලෝ රෙස්ටොරන්ට් එක ගන්න. අපි කතා කරන්නේ මේ අපිට ඇත්තටම දැනෙන දේ. මට හිතෙන විදිහට මේගොල්ලෝ කුකුල් මස් කරි එක හදන්න පාවිච්චි කරලා තියෙනවා කුකුල් මස්. සමහරට ඒගොල්ලන්ගේ වෙන ප්‍රොඩක්ට්ස් වලට කුකුල් මස් ගන්න අර නිකන් බ්‍රෝද එක හදා ගන්න වගේ ඒ රසට කුකුල් මස් කෑලි කීපයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒක ඔයාලා කල්පනා කරලා බලන්න ඒකේ කොහොමද කියලා. සහ මේ මිස්ටර් ගැම්ම රෙස්ටොරන්ට් එකටත් අපි දෙයක් මේ කිව්වේ හදාගන්න කියලා අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ. මොකද තැන් වල කියනවට වඩා ඉතින් මේක අපි හිතනවා ඒගොල්ලොත් බලයි කියලා. මොකද ඒගොල්ලන්ට එන ෆීඩ්බැක් එකක් මේක. ඉතින් එතකොට කොන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් විදියට අරගෙන ඒගොල්ලන්ගේ අඩුපාඩු හදාගන්න කියලා කියනවා. ඉතින් දැන් එනවා අපි අවසාන ෆයිනල් රිසල්ට් එකට. එහෙම නැත්නම් ෆයිනල් ස්කෝර් එකට. ඊළඟ මොකද කියන්නේ මේක ගැන? අවසාන වචන දෙක. සෑහෙන අමාරුයි. මම ආසයි වෝට් එකක් සාමාන්‍යයෙන් අපි රෙස්ටොරන්ට් වලට වෝට් එකක් දෙන්න ආසයිනේ කොහොමත්. ඒ කියන්නේ එයාලාට හොඳක් වෙන විදිහට වෝට් එකක් දෙන්න කැමතියි. නමුත් honestly මම මේකට ඒ කියන්නේ 5.5 වගේ දෙන්න. ඒ කියන්නේ කෑම එක මෙනු එක ඕකේ. මෙනු එක යුරෝ 20යි. යුරෝ 20ට මෙනු එක මම හිතනවා ඇති කියලා. මොකද අපි දැන් මේ තියෙන මෙනුස් වලට අර එක මිනිහෙකුටද දෙන්නෙකුටද කියලා නෑ. අපි ප්‍රයිස් එක ගන්න ඕනේ ඒකේ තියෙන ලිස්ට් එකටනේ. ඒ යුරෝ 20 ලිස්ට් එකට මේ තියෙන ඒ කියන්නේ තියෙන ටික හොඳටම ඇති. ඒ වුණාට ඒව හදන විදිහවල ප්‍රශ්න තමයි මම නම් දැක්කේ. ඉතින් මගේ වෝට් එක 5.5 වගේ තමයි මම මේකට දෙන්නේ. ඔව් මටත් මෙහෙම කියන්න ඕන. ඔය කිව්වා වගේ මෙනු එක ගලපලා තියෙනවා හොඳයි. ඔව්. ඉන්දියාප්පත් එක්කම ළඟින් යනවා කොහොමත් උරුදු වඩේ. ඔව්. ඉතින් එතකොට සම්බෝලෙත් හොඳයි. එකටයි උරුදු වඩේටයි දෙකටම බැලන්ස් කරන්න පුළුවන් විදිහට කොච්චි සම්බෝලේ හදලා තියෙනවා. හොදි දෙකත් හොඳයි. කුකුල් මස් හොද්දයි. පරිප්පු එකයි. ඒ කිව්වා වගේ ඕවරෝල් පැකේජ් එකක් විදිහට හොඳයි. මිලත් එක්ක ඇත්තටම සාධාරණයි. යුරෝ 20ක් කියන්නේ අද කාලේ මහලු ගුඩයක් නෙමෙයි. ඉතින් ඒ වගේම ස්පෙෂල් නෝට් එකක් දෙන්න ඕන මේ කොන්ටෙනිතෝරේ. මම කැමතියි ඒගොල්ලෝ ඊළඟ පාර මේ ඇලුමිනියම් භාජනය වෙනුවට ඒකත් ඔය කාඩ්බෝඩ් වලින්ම ගන්න පුළුවන් නම් ඕක බයෝඩිග්‍රේඩබල් නේ. ඒක නිසා පරිසරය පැත්තෙනුත් හොඳයි. අපි ඇත්තටම ඉතාලි කට්ටිය ගොඩක් කරනවා වගේ අපේ ලංකාවේත් ඕක පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා තව රෙස්ටොරන්ට් වල. ඇත්තට මේක හොඳ දෙයක් පරිසරය පැත්තෙන්.
ඉතින් ඕවරෝල් තියෙන අඩුපාඩුත් එක්ක මට උපරිම දෙන්න පුළුවන් මේකට 10න් 6ක් විතර වගේ තමා. මොකද මේක ඇත්තටම ඉන්දියාප 50ක් කියන්නේ දෙන්නෙක්ට ඒගොල්ලෝ මට හිතන විදියට ඉන්ටෙන්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න සාමාන්‍ය වැඩි ඉටි පිරිමි දෙන්නෙක් හොඳට කනවා මේ බඩ පේනවනේ. ඉතින් එතකොට දෙන්නෙක් කාලා වඩ දෙකකුත් ඉතුරු වෙලා වඩේ වුණත් ලොකු වඩ නෙමෙයි පොඩි සෑහෙන ප්‍රමාණයෙන් පොඩි. ඉතින් වඩේ දෙකකුත් ඉතුරු වෙලා ඉන්දියාප 20කුත් ඉතුරු වෙනවා කියන්නේ ඒකත් යම් කිසි ධර්මක පොයින්ට් එකක් ඔයාලට හිතා ගන්නත් පුළුවන්. මෙයාලා මේ මෙච්චරයි කාලා තියෙන්නේ කියන්නේ 140ක් පෝෂන් එකෙන් 140ක් ඉතුරුයි. ඔව් අනිත් එක තමයි අපිට ඒ කියන්නේ වෝට් එකක් අපි දෙන්නේ ඒ කියන්නේ මේ අර අපි දැන් දෙතුන් පාරක් කිව්වා වගේම කරීස් ටික සම්බල් ඒවා මේවා ඔක්කොම හොඳයි. ඔව් ඒ කියන්නේ කොච්චර චිකන් කරි එක මේ කියන්නේ කරි එකේ චිකන් නැති වුණත් ඒ කියන්නේ ග්‍රේවි එක රහයි. ඒ වුණාට මේකේ මේන් ඩිෂ් එක විදිහට තියෙන ඉදියාප්පනේ. ඉදියාප්පයි උළුදු වඩ. ඒතකොට ඒ හින්දා තමයි අපි බෝඩ් එක දෙන්නේ ඒ පොයින්ට්ස් ගන්න. මොකද මට ඒ මේන් ඩිෂ් එකේ එන්න ඕන ප්ලේට් දෙක ඒ කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකනේ අපි කියන්නේ ඉදියාප්පයි උළුදු වඩයි මට සෙට් නෑ. එහෙම තමයි. ඕක තමයි අපේ මේ අද මිස්ටර් ගැම්මේ අද බ්‍රහස්පතින්දා දවසක් සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ඒගොල්ලෝ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස්වලට මේ වගේ මෙනු එකක් දෙනවා. ඉදියාප්ප දෙනවා, පරාට දෙනවා, රෝස් පාන් දෙනවා. ඉතින් ඇත්තටම හොඳයි. අපේ තෝසේ දෙනවා. ඉතින් අපේ ලංකාවේ අයට ලංකාවට සෑහෙන කාලෙකින් අපිට යන්න බැරි වුණත් දැන් මේ ඉතාලිය තුල ඇත්තටම ලංකාවේ වගේ ෆීලිං එකක් දැනෙනවා කෑම පැත්තෙන් ඇට්ලිස්ට්. ඉතින් මේක තමයි අද අපේ අද දවසේ රිවිව් එක මිස්ටර් ගැම්මේ ඉන්දියාප්ප මෙනු එක. අපි අපේ ෆයිනල් වර්ඩික්ට් එකක් දීලා ඉවරයි. ඉතින් අපි ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ වගේ තවත් රසබර කොන්ස්ට්‍රක්ටිව් රිවිව්ස් ගොඩක් ඉස්සරහට අරන් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය ඕන. ඕගොල්ලන්ට සහයෝගය දෙන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඒ වගේම comment section එකේ ඔයාලාට කියනවා ඔයාලගේ අදහස් හැමෝම බලන කට්ටිය සහ මේ රෙස්ටොරන්ට් වල ඉන්න කට්ටිය සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස් සහ යෝජනා දෙන්න. එතකොට අපි ඒව අරගෙන අපි මේගොල්ලන්ට ෆීඩ්බැක් එකක් දෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගෙන් ෆීඩ්බැක් එකක් අපිට එයි කියලා. එතකොට අපිටත් පුළුවන් ඒක කොන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් විදිහට අරගෙන අපේ අඩුපාඩු ටික හදාගෙන අපි ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ නෙමෙයි. මේ අපේ තාම අපි මුල ඉන්නේ. ඉතින් අපිට දැනෙන දේ අපි කියන්නේ. ඉතින් ඒකට අපිටත් පුළුවන් මේ අපේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕගොල්ලන්ට බලාගෙන ඉන්න පුළුවන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. ඉතින් අවසාන වශයෙන් ඊළඟට මොන හරි තියනවද කියන්නේ? ඔව් මට තියෙනවා කියන්නේ මම කැමති මේ අපි අපේ වීඩියෝස් බලන කට්ටිය අපිට සජෙස්ට් කරනවා නම් මොන හරි තැනක් දෙකක් අපිට ගිහිල්ලා මොන හරි ඒ කියන්නේ අවශ්‍ය ඒ කියන්නේ මෙනු එකක් මොන හරි හෝ ඩිෂ් එකක් මොන හරි අරගෙන ඒකට රිවිව් එකක් දෙන්න කියන එකට මම කැමති. එහෙම කවුරු හරි කියනවනම් අනිත් එක තමයි ඒම දෙයක් ගත්තත් ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකක ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකක් කරන කෙනෙකුට හරි පුළුවන් එයාලා රෙස්ටොරන්ට් එකෙන් එහෙම දෙයක් ගන්න කියන්නේ. ඒකට අපි ඒත් ඇනොනිමස් ඒ කියන්නේ එයාලාට කියන්නේ නැතුව අපි වෙන කෙනෙක් මාර්ගෙන් හරි කෑම එක අරගෙන අපි ඔනස්ලි රිවිව් එක දෙනවා එයාලා දන්නේ නැති විදිහට. ඔව් ඒක ඇත්තටම හොඳ අදහසක්. ඔන්න අපේ වෙරෝනා වල ඉන්නවා 15ක් 20ක් විතර මේ රෙස්ටොරන්ට් කරන කට්ටිය. ඉතින් ඔයාලට පුළුවන් මේක චැලෙන්ජ් එකක් විදිහට ගන්න. තව දෙයක් ඔය රෙස්ටොරන්ට් කරන ගොඩක් අය අපි අඳුරනවනේ. ඔව් දැන් අපිට කියන්න තියෙන්නේ අපේ හොඳම යාළුවෝ ඉන්න රෙස්ටොරන්ට් කරන. ඉතින් අපි එයාලාගේ රිවිව්ස් කරනවා. ඒ රිවිව්ස් උත් කවදාවත් එයාලා වෙනුවෙන් අදී කියලා කවදාවත් හිතන්නත් එපා. එහෙම මොන හරි අවුලක් කිව්වොත් තරහ වෙන්නත් එපා. ඔන්න අපි ෆයිනල් චැලෙන්ජ් එකක් ඕපන් චැලෙන්ජ් එකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා අපේ ඊළඟ බ්ලෝ රෙස්ටොරන්ට් වල කතා කරන්න අපිට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඔයාලා අපිව පෞද්ගලිකව දන්න අයනේ ගොඩක් ඉන්නේ. අපේ මේ වෙරණ සෑහෙන පිරිසක් ඉන්නවා. නමුත් අපි පෞද්ගලිකව අඳුරනවා. ඉතින් අපිට කතා කරලා කියන්න චැලෙන්ජ් එක බාර ගන්න. එන්න අපේ රෙස්ටොරන්ට් එකෙන් ගන්න. හැබැයි අපි කිව්වොත් වගේ අපි ඇනොනිමස්ලි ඇවිල්ලා ගන්නෙ. අරන් රිවිව් කරන්න. ඔයාලා ඒ බෝල්ඩ් ඩිසිෂන් එක අරගෙන බෝල්ඩ් චැලෙන්ජ් එක අරගෙන ඇක්සෙප්ට් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ෆ්‍රී පබ්ලිසිටි එකක් අපේ හරහත් ලබා ගන්න. එතකොට මිනිස්සු දන්නවා අපේ මේ රසිකයෝ ටික දැනගනි ඔයාලගේ කෑම වල ගුණ ඇත්තටම අපේ පර්ස්පෙක්ටිව් එකෙන් තමයි ඒක දෙන්නේ. හැබැයි ඉතින් අපි ආරාධනා කරනවා දිගටම මේ විදිහට අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් ආයෙත් මේ වගේම රසබර එපිසෝඩ් එකකින් හම්බෙනකම් අපි ගිහිල්ලා එන්න හැමෝටම චව් චව් චව්. එහෙනම් කොහොමද මේක?